බුදුදහම කිව්වම අපිට මතක් වෙන්නේ හරීම ගැඹුරු දර්ශනයක්. ඒ දර්ශනය පිටිපස්සේ අපේ එදින්දා ජීවිතේට කෙලින්ම පාරිති කරන්න පුළුවන් ප්‍රායෝගික ගුණාංග ටිකක් තියෙනවා කිව්වොත් අන්න ඒ ගැන තමයි අපි අද මේ විග්‍රහයෙන් කතා කරන්නේ. හැබැයි මේවා නිකම්ම ගුණාංග නෙවෙයි. මේවා හරියට සුපිරි බල වගේ. බුදුන් වහන්සේගේ සුපිරි බල 4. හොඳයි. මේ ප්‍රතාව පටන් ගන්න හරිම හුරු පුරුදු තැනකින්. හිතන්නකෝ ඉස්කෝලේක පන්තියක් ළමයින්ට පැවරුමක් දෙනවා බුදුහාමුදුරන්ගේ ගුණාංග වලින් තමන්ගේ ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශ මොනවද කියලා. නේද? හරිම සරලයි වගේ පේන ප්‍රශ්නයක්. ඒත් ඇත්තටම මේ සරල පැවරුම තමයි අපිව හරිම ගැඹුරු ගමනක මුලට අරගෙන යන්නේ. එහෙනම් ඇත්තටම අපි අහන්න ඕන ප්‍රශ්නේ මේකයි. බුදුන් වහන්සේව මෙච්චර බලගතු ලෝකයක්ම පිළිගන්න චරිතයක් බවට පත් කරපු අද අපේ ජීවිතවලට කෙලින්ම බලපාන ඒ සුපිරි බල මොනවද? අපි දැන් බලමු මේ රහස මොකක්ද කියලා. හරි. එහෙනම් පළවෙනි සුපිරි බලය. මේකෙන් කතා වෙන්නේ අපි කවුරුත් කොහේ හිටියත් මූණ දෙන පොදු ප්‍රශ්නයක් ගැන. ඒ තමයි ලෙඩ දුක්, වේදනාව. එතකොට ඒකට උත්තරය මොකද්ද? නිකම්ම වචනවලට සීමා වුණු කරුණාවක් නෙවෙයි, ක්‍රියාවෙන්ම පෙන්වන කරුණාවක්. මේ කතාව ඇත්තටම හිතට වදින කතාවක්. පූතිගත්ත තිස්ස හාමුදුරුවෝ. උන්වහන්සේගේ මුළු ඇඟ පුරාම වන. ඒවයින් එන දුර්ගන්ධය නිසා Taman එක්කම හිටපු අනිත් භික්ෂූන් පවා උන්වහන්සේව අතෑරලා දාලා යනවා. හිතන්නකෝ ඊ අසරණකම. හැබැයි කතාව වෙනස් වෙන්නේ මෙන්න මේ වෙලාවදී. බුදුන් වහන්සේම කෙලින්ම මේ අසරණ වෙලා ඉන්න හාමුදුරුවෝ ගාවට වඩිනවා. ඊට පස්සේ තමන්ගේම අත් දෙකෙන් උණු වතුරෙන් අර වන ටික පිරිසිදු කරනවා. ඊට පස්සේ කියනවා අර කවදාවත් අමතක නොවන වචන ටික යමෙක් ගිලනුන්ට උපස්ථාන කරනවා නම් ඒ කෙනා මටයි උපස්ථාන කරන්නේ. බලන්න එකම එක වාක්‍යයකින් ගිලනුන්ට සලකන එක කියන දේ කොච්චර ඉහළ තැනකට ගෙනවද කියලා. හොඳයි අපි යමු දෙවනි සුපිරි බලයට. ඒ තමයි සමාජයේ කොන්වෙච්ච අමතක කරලා දාපු අයට පීඩක් වෙන එක. නේද? ඒක ලේසි දෙයක් නෙමෙයි. බලමු බුදුන් වහන්සේ කොහොමද ඒ අයට පීඩක් උනේ කියලා. මේක නම් ඇත්තටම හිතා ගන්න තමාරු දෙයක්. සෝපක් අවුරුදු 7යි පුංචි අනාථ ළමයෙක්. මේ ළමයව මල සිරුරකට ගැට ගහලා සොහනක දාලා ගිහින් ඒ බයෙන් ගැහි ගැහි ඉන්න ළමයව බේරගන්න බුදුන් වහන්සේ මේ කළුවර සොහනට වඩිනවා. ඒ උදව්ව අර වගේ අන්ත අසරණ වුණ පොඩි ළමයෙක්ට විතරක් නෙවෙයි. බලන්න සුනීත, එයා කසලශෝධකයෙක්. ඒ කාලේ සමාජයේ හැටියට පහත් කියලා කොන් කරපු කෙනෙක්. ඒත් බුදුන් වහන්සේ ඒ කිසිම කුල බෙහෙදයක් ගණන් ගන්නේ නැහැ. සුනීතව පැවිදි කරවලා ඒ දුක්ඛිත ජීවිතෙන් ගොඩ ගන්නවා. මේ පිහිට ලැබුණේ ශාරීරිකව දුක් විඳින අයට විතරක්ම නෙමෙයි මානසිකව කඩා වැටුණ අයටත් ඒ පිහිට ලැබුණා. රජ්ජුමාලා එයා සේවිකාවක්. තමන්ගේ ස්වාමි දියණියගෙන් විඳින වද ඉවස ගන්න බැරුව ජීවිතය නැති කරගන්න යනවා. අන්නේ වෙලාවේදී එයාට ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක් දුන්නේ බුදුන් වහන්සේ. හැබැයි මේ කරුණාව මිනිසුන්ට විතරක් සීමා වුණේ නැහැ. ඒක තමයි පුදුමේ. බද්දවතිකා කියන්නේ යුද්ධ දිනවපු ඇතින්නක්. හැබැයි වයසට ගියාට පස්සේ රජතුමාටත් එයාව අමතක වෙනවා. ඒ වෙලාවේදී ඒ සතා වෙනුවෙනුත් බුදුන් වහන්සේ කතා කරනවා. රජතුමාට අමතක නොවන පාඩමක් උගන්වනවා. ඒ තමයි කලගුණ සැලකීම. හරි. දැන් තුන්වෙනි සුපිරි බලය. ඒ තමයි ප්‍රඥාවෙන් দমনය කිරීම. කියන්නේ ගැටුම් විසඳන්න ආයුධ නෙවෙයි. අවබෝධයයි කරුණාවයි පාවිච්චි කරන එක. මේ කතාව නම් නොදන්න කෙනෙක් නැති තරම්. අඟුලිමාල මුළු රටක්ම බයෙන් වෙවුලවපු මිනිමරුවෙක්. එයාව නවත්තන්න යද්දී බුදුන් වහන්සේ කිසිම ආයුධයක් අරන් යන්නේ නැහැ. පාවිච්චි කරන්නේ සංසුන් කාරුණික වචන විතරමයි. ඒ වචනවල බලයෙන් ඒ දරුණු මිනිමරුවා රහතන් වහන්සේ නමක් බවට සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ වගේම තමයි නාලාගිරියතාගේ කතාව. බුදුන් වහන්සේව මරන්නම කියලා මත් කරවලා එවපු දරුණු ඇතෙක්. ඒ ඇතා උන්වහන්සේ ළඟට ආවම දන ගහනවා. ආයුධයක් නිසා නෙවෙයි, බලයක් නිසා නෙවෙයි, පැතිරිලා ගිය මෛත්‍රීයේ බලය නිසා. හොඳයි. දැන් හතරවෙනි ඒ වගේම අන්තිම සුපිරි බලය. මේක අපේ ජීවිතයේ ලොකුම අභිලෝකයකට දෙන උත්තරයක්. ඒ තමයි ජීවිතයේ එන හොඳ නරක, ලාභ අලාභ, නිന്ദා ප්‍රශංසා මේ හැමදේම මැද්දේ හිත කම්පා නොවි ස්ථාවරව තියාගන්නේ කොහොමද කියන එක. ඉතින් ජීවිතයට හොඳ දෙයක් ආවත්, නරක දෙයක් ආවත්, ඒ දෙකේදීම හිත එකම විදිහට කම්පා නොවි තියාගන්න පුළුවන් මේ පුදුම හැකියාවට තමයි කියන්නේ තාදි ගුණය කිය. අපි හැමෝගෙම ජීවිත මේ දේවල් අටවටේ තමයි කැරකෙන්නේ. මේවට කියනවා අටලෝ දහම කියලා. බලන්න
එක පැත්තකින් ලාභ, යසස, ප්‍රශංසා, සැප. අනිත් පැත්තෙන් ඒ වගේම අනිත් පැත්ත අලාභ, අයස, නිന്ദා, දුක. ඉතින් අපේ හිත සාමාන්‍ය මේ දෙපැත්තට පැද්දෙනවා. බුදුන් වහන්සේගේ ජීවිතේ මේ අන්ත දෙකම තිබුණා. එක පැත්තකින් බලන්න රජවරු, සිටුවරු, ජේතවනාරාමයේ වගේ දැවන්ත ආරාම පූජා කරනවා. ඒ කියන්නේ විශාල ලාභයක්. අනිත් පැත්ත බලන්න දුර්භික්ෂ කාලෙක මාස 3ක්ම ජීවත් වෙන්න වෙන්නේ අශ්වයින්ට දෙන කෑම කාලා. ඒ කියන්නේ ලොකු අලාභයක්. ඒත් ඒ දෙකේදීම හිත එකයි. කම්පා වීමක් නැහැ. සමාජ පිළිගැනීමත් එහෙමමයි. එක පැත්තකින් රජවරුන්ගේ ඉඳන් හැමෝගෙම ගෞරව, ප්‍රශංසා. අනිත් පැත්තෙන් චින්චිමානවිකාව ගෙනාපු බොරු ගැප් ගැනීමක් ගැන චෝදනාව, සුන්දරී පරිබ්‍රාජිකාවගේ මිනිමෙරුම් චෝදනාව මේ වගේ දරුණුම අපහාසවලටත් මුහුණ දෙන්න වුණා. ඒත් ඒ කිසිම දෙයකට හිත සැලුනේ නැහැ. හොඳයි. එහෙනම් අපි ආයෙමත් මුලට එමු. අර ඉස්කෝලේ පැවරුමට. මේ කතා කරපු ಗುಣ 4 මේ සුපිරි බල 4 අපේ ජීවිතවලට පාවිච්චි කරන්න පුරුවන් ප්‍රායෝගික සැලැස්මක් විදියට අපි තේරුම් ගන්නේ කොහොමද? ඉතින් මේ මුළු කතාවෙන්ම අපට ගන්න පුළුවන් සැලැස්ම මොකද්ද? ඒක මෙහෙම සරල කරගමු. 1. දුක් විඳින අයට ක්‍රියාවෙන්ම උදව් කරන්න. 2. සමාජයෙන් කොන් වෙච්ච අසරණ වෙච්ච අයට පිහිටක් වෙන්න. 3. ප්‍රශ්න විසඳන්න බලය නෙවෙයි අවබෝධය පාවිච්චි කරන්න. 4. ජීවිතේ හොඳ නරක දෙකේදීම හිත එක විදිහට තියාගන්න. අන්න ඒක තමයි අපිට ගන්න තියෙන සැලැස්ම. තෙම් අවසානෙට මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතන්න. අපි මේ කතා කරපු සැලැස්මේ මේ සුපිරි බල 4ෙන් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න පටන් ගන්න පුළුවන් කොටස මොකද්ද? අද දවසේ පටන් ගන්න පුළුවන් පියවර මොකද්ද?